Cooking with Theme channel එකට අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා මම අද හදන්නේ වෙනස්ම රසයකින් යුතු වෙනස්ම chicken curry එකක්. මේ chicken curry එකටම ගැලපෙන කිරි රොටි එකකුත්. මම මෙතනදී අරගෙන තියෙනවා chicken gram 750. ඒ වගේම තමයි දැන් chicken එක අපි හදාගන්න යන්නේ. මෙතනදී මම පාවිච්චි කරනවා බැදපු මිරිස් කුඩු තේ හැඳි දෙකක්, ගම් මිරිස් තේ හැඳි දෙකක්, අමු තුන පහ හැඳි එකක්, බැදපු තුන පහ හැඳි එකක්, කහ කුඩු තේ හැඳි භාගයක්, රසායන ලුණු ඔයාලා එකතු කරගන්න, සෝයා සෝස් තේ හැඳි දෙකක්. හොඳින් මේ ටික දාලා හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ විනාඩි 10ක් විතර මම මේක වහලා තියනවා සීසන් වෙනකම්. මෙතනදී මම චිකන් එක සීසන් වෙනකම් පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා මම මෙතනදී ලුණු ගෙඩියකින් භාගයක් අරගෙන සුදු ලුණු දෙක 6ක් විතර ගන්නවා. ලොකු තක්කාලි ගෙඩි එකක්, අමු මිරිස් කරල් දෙකක්, කරාමුණට කුරුළු පොතු වගේ දේවල් දාලා හොඳින් තෙල් කළා කරගන්නවා. අවසානට කරපිංච ටිකක් එකතු කරගෙන මේ ඔක්කොම ටික බෙද ගන්නවා හොඳට. දැන් අපි මේ ටික විනාඩි 10ක් විතර නිවෙන්න තියලා බ්ලෙන්ඩර් ජාර් එකකට දාලා හොඳින් බ්ලෙන්ඩ් කරගන්නවා. මේ බලන්නකෝ මෙන්න මේ ගානට හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕන. දැන් අපි මේ මිශ්‍රණය වාජනයකට දාලා ඒකට කර්ඩ් තේ හැඳි 3ක් විතර එකතු කරගන්නවා. එකතු කරගෙන ඒ ටිකත් හොඳින් කලවම් කරගන්නවා. මේ බලන්න දැන් අපේ චිකන් එක හොඳින් සීසන් වෙලා තියෙන්නේ. දැන් අපි මේ මිශ්‍රණය චිකන් එකට දාලා අපව හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ මම තාච්චියක් ලිපේ තියලා තෙල් ටික කර වුණාට පස්සේ අබ ලොකු ලුණු ගෙඩියක් රම්පේ ඒ ටික ඔක්කොම දාලා ආපහු හොඳින් තෙල් පරාදු කරගන්නවා. මෙතනදී මම ලුණු ලොකු ගෙඩියක් පාවිච්චි කරනවා. චිකන් එක විනාඩි 10ක් විතර ලිපේ තම උයා ගන්නවා. මම දැන් චිකන් එක පොඩ්ඩක් තැම්බිලා තියෙන්නේ. මම මෙතෙන්දී අඩු කොප්ප භාගයක් විතර වතුර එකතු කරගන්නවා. වතුර එකතු කරගෙන විනාඩි 10ක් විතර තැම්බෙන්න තියනවා අපහු.
චිකන් එක හරි මම මෙතනදී ලිපෙන් ගබ්බා ගන්න කිට්ටුව මේකට කුඩු කරගත්තු කජු ටිකකුයි අසමෝදගම් කොළ වලින් පොඩියට කපාගත්තු ටිකකුයි ඒකට එකතු කරගන්නවා. දැන් මෙතනදී බලන්නකෝ චිකන් එක රසම රස පාටයි මාරම රසයි. අපේ රොටි එක ලෑස්ති කරගන්නවා. මෙතනදී රොටි එකට ඕන වෙනවා පාන් පිටි අඩු කෝප්ප එකක්, කහ තේ හැඳි භාගයක්, ලුණු කුඩු රස අණු ගන්න, පොඩියට කපාගත්තු අම්මිරිස් කරල් දෙකක්, බිත්තර එකක්, පොඩියට කපාගත්තු අසමෝදගම් කොළ ටිකක්, කුඩු කරගත් කජු ටිකක්, ෆ්‍රෙෂ් මිල්ක් වලින් අඩු කෝප්ප එකක් ගන්නවා මම. ඒකට මම වතුර අඩු කෝප්ප භාගයකුත් එකතු කරගන්නවා. එකතු කරගෙන මේ ටික හොඳට මිශ්‍ර කරනගෙන කලවම් කරගන්නවා. දැන් පදම හරි මේ ගානට පදම හදාගන්න. දැන් අපි පෑන් එක ලිපේ තියලා රොටි එක හදාගන්නවා. මේ බලන්නකෝ දැන් අපේ රොටි එකත් හරි මම මේ අඩු කෝප්පෙන් රොටි 10ක් විතර හදාගත්තා. ඒකටම ගැලපෙන චිකන් කරිය ඔයාලත් හදලා බලන්න. මාරුම රසයි මේ රොටි එකත් හරි සොෆ්ට් එකට තිබුණා. මාරුම රසයි චිකන් එක. මේක නිකන් තන්දූරි රසක් වගේ තියෙන්නේ. ඔයාලත් හදලා බලන්න. මට ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන් හදලා බලන්න.